Hi guys, කොහොමද ඔයාලට? ඉතින් අද වීඩියෝ එක බොඩි කන්ට්‍රෝල් අවුල් වෙච්ච බයික් පදින අයට. ඉතින් අපි ගාවට ආව මේක 180ක්. බොඩි කන්ට්‍රෝල් එක අවුල් වෙලා බොඩි කන්ට්‍රෝල් තුනක් විතර මාරු කරලා දිනවා, තුනම පිච්චිලා. ඊට පස්සේ ස්විච් සෙට් එකෙත් එක පැත්තක් වැඩ කරන්නේ නැහැ කියලා අරන් ආව බයික් එක. ඉතින් යා කිව්වා පුළුවන් නම් මල්ලි බොඩි කන්ට්‍රෝල් අයින් කරලා දෙන්න. ඉතින් ඇත්තටම අපි බයික් එකේ ඔරිජිනල් වයර් අනස කපන්න නැතුව වන්තර පැ ස්විච් සෙට් එකක් දාලා ඔරිජිනල් විදියටම ආයි වයර් ගැලවෙන්නේ නැති වෙන ඔරිජිනල් විදියටම හදලා දුන්නා වාහනේ. ඉතින් අර කවදා හරි බොඩි කන්ට්‍රෝල් දාන්න හිතුනොත් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද වයර් අනස කපලා නැති නිසා නැවත ආයේ බොඩි කන්ට්‍රෝල් කරගන්න පුළුවන් බයික් එක. ඉතින් ඔයාගේත් යාළුවෙක් ඉන්නවා නම් බොඩි කන්ට්‍රෝල් එක අවුල් වෙලා මගේ හිතිනවා නම් ඒක ස්ටාර්ට් කරගන්න බෑ, නැත්නම් ලයිට් වැඩ කරන්නේ නැහැ. මෙන්ෂන් කරන්න යාව. යාර මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම වැදගත් වෙයි. මේ වීඩියෝ බලන්න, අපි ෆලෝ කරලා සෙට් වෙන්න.